මිනසන් කොනිචිවා අපි අද කතා කරන්න යන්නේ සාකච්ඡා කරන්න යන්නේ පුතේ ඉරදෙර දෙවෙනි පොතේ 10 වෙනි පාඩම. අපි බලමු මාතෘකාව නිහොංගෝ කියෝෂිට්සුනි සංකෂිතයින් දෙස්ගා. නිහොංගෝ කියෝෂිට්සුනි සංකෂිතයින් දෙස්ගා. ඒ කියන්නේ නිහොංගෝ කියෝෂිට්සු කියන්නේ ජපන් භාෂා පන්තිය. සංකෂිමස් කියන්නේ සහභාගී වෙනවා. එතකොට සංකෂිතයි කියන්නේ මොකද්ද? සහභාගී වෙන්න ඕන කැමති කියන එකනේ. දෙස්ක දාන්නේ අපි යම්කිසි උපදේශක් ඉල්ලීමක් එහෙම නැත්නම් තොරතුරක් බලාපොරොත්තු වෙන තව කෙනෙක් එක්ක කතා කරද්දී එතකොට තයි කියන එකට දෙස්ක දාලා කතා කරනකොට යම්කිසි ක්‍රියාවක් කරන්න ඕනනේ. ඕන කියන එකමයි මේ පවසන්නේ. හැබැයි අපි දෙස්ක දාලා කතා කරන එකෙන් තව දෙයක් පැහැදිලි වෙනවා. අපි ඒ තයින් දෙස්ගා සංකෂිතයින් දෙස්ගා සහභාගී වෙන්න ඕනේ. නමුත් එහෙම නැත්නම් ඒ ගැන මොකක් හරි තොරතුරක් උපදේශක් එහෙම නැත්නම් ඒ සම්බන්ධව මොකක් හරි ඉල්ලීමක් කියන දේ බලාපොරොත්තු වෙන තමයි අපි මේ දෙස්ගා දාලා කතා කරන්නේ. බලමු ඊට පස්සේ තියෙන එක. අනතවා නරයි කොතෝවෝ ශිත කොතෝගා අරිමස්කා නනිවෝ ශිත කොතෝගා අරිමස්කා. ඒ කියන්නේ ඔයා ඉගෙන ගන්න දේවල් මොන හරි කරලා තියෙනවද? ඒ මොනවද? මොන වගේ දේවල්ද ඉගෙනගෙන තියෙන්නේ කියලා අහන්නේ. බලමු පළවෙනි ටොපික් එක මේ පාඩමේ කියෝෂිත්සු අන්නයි. කියෝෂිත්සු අන්නයි කියන්නේ පුතේ පන්ති කාමරයේ සම්බන්ධව මග පෙන්වීම කියන එක. එතකොට අන්නයි ශිමස් කියන්නේ මග පෙන්වනවා. කියෝෂිත්සු කියන්නේ පන්ති කාමරය. ක්ලාස්රූම් ගයිඩ් එකනේ. ඊට පල්ලෙහින් තියෙන මේ පාඩම අධ්‍යයනයෙන් ඕගොල්ලන්ට මොකද්ද අර ඒකෙන් ලැබෙන කරන්න පුළුවන් වෙන දේ කියන එක තමයි මේ පල්ලෙහා එකෙන් පැහැදිලි කරන්නේ. බලමු මොකද්ද කියලා. කෝමින්කන් නදෝනෝ. කෝමින්කන් කියන්නේ පුතේ සාමාන්‍යයෙන් කමියුනිටි සෙන්ටර් එක. ඒ කියන්නේ ප්‍රජාශාලාව කියන එක. කෝමින්කන් නදෝනෝ කෝසා කෝසානෝ අන්නයිවෝ මිතේ බෂෝයා නිචිජි නදොනෝ ජෝහෝවෝ මිතේ යොමිතොරු කොතොගා දෙකිරු. ගොමෙන් යොමිතොරු කොතොගා දෙකිරු. කෝමින්කන් නදොනෝ ඒ කියන්නේ කමියුනිටි සෙන්ටර් එකේ කෝසා. ඒ කියන්නේ කෝසා කියන්නේ ක්ලාසස් ලෙසන්ස් එහෙම නැත්නම් ලෙක්චර්ස්. ඒ කියන්නේ කෝමින්කන් එකේ තියෙන ක්ලාසස් වල අන්නයිවෝ මිතේ ගයිඩ් එක බලලා බෂෝයා නිචිජි බෂෝ කියන ස්ථානය සහ නිචිජි දිනේ සහ වේලාව කියන එක එකට කියන වචනේ තමයි නිචිජි කියන්නේ. දිනේ සහ වේලාව ආදී ජෝහෝ කියන්නේ තොරතුරු යොමිතොරු කොතොගා දෙකිරු කියවලා තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ පාඩම අධ්‍යයනයෙන්. බලමු එක මොකද්ද කරන්න තියෙන්නේ කියලා බලමු. කියෝෂිත්සු අන්නයිනෝ චිරාශිවෝ යොමිමෂෝ. කියෝෂිත්සු අන්නයිනෝ චිරාශිවෝ යොමිමෂෝ. ඒ කියන්නේ කියෝෂිට්ස් ඒ කියන්නේ ක්ලාස්රූම් එකේ තොරතුරු. ඒ කියන්නේ ගයිඩ් චිරාෂි කියන්නේ පුතේ අත්පත්‍රිකාව හෑන්ඩ් බිල් එක කුඩා පත්‍රිකාව. ඒ කියන්නේ අර ක්ලාස්රූම් ගැන තොරතුරු තියෙන කුඩා පත්‍රිකාව යොමිමෂෝ කියවමු. කෝමින්කන් දෙ ඔකොනවරෙරු කියෝෂිත්සු නො අන්නයිනෝ චිරාශිවෝ මිතෙයිමස්. කෝමින්කන් දෙ ඔකොනවරෙරු ප්‍රජාශාලාවේ කමියුනිටි සෙන්ටර් එකේ පවත්වනු ලබන ඔකොනයිමස් කියන්නේ පවත්වනවා ඔකොනවරෙරු පවත්වනු ලබන කියෝෂිත්සුනෝ අන්නයිනෝ. ඒ කියන්නේ පන්ති කාමරයේ අර තොරතුරු විස්තර තියෙන චිරාෂි එක පොඩි පත්‍රිකාව බලනවා මිතෙයිමස්නේ. එක කරන්න තියෙන එක බලන්න. ඉචිකරා යොන්වා නන්නෝ කියෝෂිත්සුනෝ අන්නයි දෙස්කා. එකේ ඉඳලා 4 වෙනකන් තියෙන අර ක්ලාස්රූම් සම්බන්ධව තියෙන තොරතුරු වල මොකද්ද ක්ලාස්රූම් එක කියලා ඔයාලගෙන් අහන්නේ. ඒක චුට්ටක් ඔයාලා මෙමෝ කරන්න. ඒ කියන්නේ ලියන්නේ අංක ගාවින් මොකද්ද ක්ලාස්රූම් එක කියලා. හරි. ඊට පස්සේ බලමු මේ පොඩි චිරාෂි එක. තොකිවා දයොරි. දයොරි කියන්නේ දැනුම් දීම කියන එක. දැන්වීම කියන එක. පළවෙනි කොටුවේ තියෙනවා පළවෙනි ක්ලාස්රූම් එක මොකද්ද කියලා බලමු. ජෝගත්සු සුතාතෝ 10 වෙනි මාසේ පටන් ගන්න. ආරම්භ කරන මොකද්ද? රියෝරි කංජියනේ තියෙන රියෝරි කංජියයි කියෝෂිත්සු කංජියයි තියෙන්නේ. රියෝරි කියෝෂිත්සු කුකරි ක්ලාස් එකක් නේ. ආහාර පිසීමේ පන්තිය. එතකොට ඊළඟට එහා පැත්තේ ගුරු පාඨ අකුරෙන් වගේ තියෙනවා. අකිතෝ ෆුයුනෝ
ෂුන්වෝ අජිවෝ ඒ කියන්නේ මොකද්ද? අකිතෝ ෆුයු ඕටම් එක සහ වින්ටර් එකේ ෂුන් ඒ කියන්නේ ෂුන් කියලා අපි ඔය සාමාන්‍යයෙන් සීසන් එකක් එක්ක සම්බන්ධව ෂුන් කියන එක දාන්නේ ඒ සීසන් එකේ තියෙන ආහාරනේ ඉන් සීසන් ෆුඩ්ස් කියන්නේ අපි අදාළ සීසන් එකක් කාල ඇතුළත අපිට අර රස විඳින්න පුළුවන් ආහාර වෝ අජීවෝ ඒ කියන්නේ රස බලමු අකි සහ ෆුයු එකට අපිට රස බලන්න පුළුවන් ආහාරවල රස බලනවා කියලා තමයි එතන කියන්නේ බලමු ක්ලාසස් දෙපැත්තේ තියෙනවා මොකුයෝබි කෝසුතෝ කින්යෝබි කෝසුනේ මොකුයෝබි කෝසු එක තියෙන්නේ කවද්ද මාසෙට කීපාරක්ද කියන එක එතන තියෙනවා අපි විස්තරේ බලමු මොකුයෝබි කෝසු පළවෙනි පැත්තේ මයිත්සුකි දයිසන් මොකුයෝබි ඒ කියන්නේ මයිත්සුකි දයිසන් මොකුයෝබි හැම මාසෙම 3 වෙනි බ්‍රහස්පතින්දා ගොසෙන් ජූජි කරා ගොගෝ ඉචිජි මදේ හැම මාසෙම 3 වන බ්‍රහස්පතින්දා පෙරවරු 10 ඉඳලා පස්වරු 1 දක්වා ඊට පස්සේ කින්යෝබි කෝසු එක බලමු මයිත්සුකි දයිනි කින්යෝබි හැම මාසෙම දෙවන සිකුරාදා ගොගෝ ගොජි සංජුප්පුන් කරා ගොගෝ හචිජි සංජුප්පුන් මදේ ඒ කියන්නේ පස්වරු 5:00 ඉඳලා පස්වරු 8:00 වෙනකන් හැම මාසෙම දෙවන සිකුරාදා කියන එක සිකුරාදා ක්ලාස් එක පවත්වන්නේ බලමු ඊට පල්ලෙහා ඉඳන් අනිත් විස්තර ටික බෂෝ තොකිවා කෝමින් කන් සන්ගයි චෝරිෂිත්සු ඒ කියන්නේ චෝරිෂිත්සු කියන්නේ මොකද්ද කුකින් ඒරියා එකනේ කිචන් එක ඒ කියන්නේ බෂෝ එක ක්ලාස් එක පවත්වන ස්ථානය තමයි තොකිවා කෝමින් කන් එකේ 3 වන තට්ටුවේ තියෙන කුකින් ඒරියා එකේ ඒ කියන්නේ මේ ක්ලාස් පවත්වන ස්ථානය තමයි ඒ කියන්නේ තොකිවා කොමියුනිටි සෙන්ටර් එකේ 3 වෙනි තට්ටුවේ කුකින් ඒරියා එකේ හියෝ කියන්නේ ගාස්තුව හප්පයකුයෙන් යොන්කයි ඒ කියන්නේ යෙන් 800 බැගින් 4 වරක් ගෙවන්න පුළුවන් ගෙවන්න ඕනේ ගාස්තුව එහෙමයි ගෙවන්න තියෙන්නේ නිජූ යොනින් සෙන්චකු නිජූ යොනින් වරහන් ඇතුළේ තියෙන සෙන්චකු කියලා. ඒ කියන්නේ පළමු වර පැමිණීමේදී පුද්ගලයන් 24 දෙනෙක්ව තමයි ගන්න මේ කුරසු එකට ක්ලාස් එකට. ඊට පහළින් නම් තොයි අවසේ කියන්නේ පුතේ මේ ඉන්ක්වයරිස් විමසීම් කියන එක. තොකිවා කෝමින් කන් ඒ කියන්නේ විමසීම් කරන්න තියෙන තොකිවා කෝමින් කන් එකෙන් පල්ලෙහා ෆෝන් නම්බර් එක දෙන්න බංගෝ එක දාලා තියෙනවා. එතකොට එක් පළවෙනි ක්ලාස් එක මොකද්ද? රියෝරි කියෝෂිත්සු එකක් නේ. ඒකේ පවත්වන දිනේ සහ වේලාව ගාස්තුව පවත්වන ස්ථානය ඒ ඔක්කොම විස්තර ඇතුළත් ඒ පොඩි කොටුව ඇතුලේ. බලමු දෙවෙනි ක්ලාස් එක මොකද්ද කියලා. ශොදෝ කියෝෂිත්සු ඒ කියන්නේ අකුරු කලාවනේ. ශොදෝ කියන්නේ කැලිග්‍රැෆි කියන්නේ අන්න ඒක අකුරු කලාව. උත්සුකුෂී මොජිවෝ මිනිසුකෙතෙ මිමසේංකා උත්සුකුෂී මොජිවෝ මිනිසුකෙතෙ මිමසේංකා ඒ කියන්නේ ලස්සන අකුරු අලංකාර අකුරු ලියන්න හුරු වෙලා බලමුද වගේ අදහසක් එතන දෙන්නේ. ඒකේ නිචිජි එක තියෙනවා මයිෂූ නිචියෝබි හැම සතියෙම ඉරිදා ජූ සංජි ජූ ගොජි ඒ කියන්නේ පස්වරු 1 ඉඳලා පස්වරු 5 දක්වා බෂෝ එක තියෙනවා තොකිවා කෝමින් කන් ඉක්කයි කියෝෂිත්සු තොකිවා කෝමින් කන් එකේ පළමු මහලේ පන්ති කාමරය හියෝ එක බලන්න සංසෙන්යෙන් ඇලිරක් දාලා මාසේ ගෙත්සු කංජිය තියෙනවා ඒ කියන්නේ මාසෙට 3000යි යන්නේ මාසෙට යෙන් 3000යි වරහන් ඇතුලේ මොකක්ද තියෙන්නේ තෙකිසුතෝ දයි ෆුකුමු ඒ කියන්නේ අර ටෙක්ස්ට් බුක් සහ මොකද්ද අර රිටන් මැටීරියල්ස් නේ අනිකුත් මැටීරියල්ස් වල ගාස්තුව ඇතුළත්ව තමයි මේ 3000ක් මාසෙකට යෙන් ගෙවන්න ඕනේ. ඊට පහලින් තියෙනවා පොඩි නෝට් එක වගේ දෝගුවා කකුජි ඔමොචි කුදසයි
ඒ කියන්නේ උපකරණ කකුජි කියන්නේ ඉන්ඩිවිඩුවල්. රැගෙන එන්න කරුණා කරලා. ඊළඟට තියෙනවා ශෝගකුසෙයි කරා හි ඔතොන මදේ නිජූ මෙයි ඉජෝනෝ කතාගා සංකසරෙතේ ඉමස්. ඒ කියන්නේ පාසල් සිසුන්ගේ සිට වැඩිහිටියන් දක්වා පුද්ගලයන් 20 දෙනෙකුට වඩා සංකසරෙතේ ඉමස් සහභාගී වෙනවා. හරි. ඉචිදෝ කෙන්ගකුනි ඉරශිතේ කුදසයි. ඒ කියන්නේ ඉචිදෝ කෙන්ගකුනි ඉරශිතේ කුදසයි. ස්ටඩි විසිට්. කෙන්ගකු කියන්නේ ස්ටඩි විසිට්, ෆීල්ඩ් ට්‍රිප් ඒ වගේ අදහසක්. ඒ කියන්නේ එක්වරක් ස්ටඩි විසිට් එකක් කරන්න කියලා කියන්නේ නේ. තොයි අවසේ තියෙනවා විමසීම් තියෙනවා මෝෂිකොමි. ඒ කියන්නේ රික්වෙස්ට් කරන්න පුළුවන් නම්බර් එකක් තියෙනවා නකයම කියලා. ඊට පස්සේ ඉස්සරහින් දෙන්ව බංගෝ එකක් තියෙනවා. පල්ලෙහෙන් චූඩි නෝට් එකක් දාලා තියෙනවා ගයිකොකුජින් මුකේ. ඒ කියන්නේ ගයිකොකුජින් මුකේ කියන්නේ ගයිකොකුජින්ලා වෙනුවෙන් තයිකෙන් කියෝෂිත්සු. ඒ කියන්නේ පර්සනල් එක්ස්පීරියන්ස්. ඒ කියන්නේ ට්‍රයල් රූම් නේ. අරිමස් කියෝෂිත්සු මෝ අරිමස්. ගයිකොකුජින්ලා වෙනුවෙන් ට්‍රයල්. එහෙම නැත්නම් පර්සනල් ඒ කියන්නේ අර පෞද්ගලික අත්දැකීම. ඒ කියන්නේ ට්‍රයල් රූම්ස් තියෙනවා කියලා කියනවා. තුන්වෙනි එක බලමු නිහොංගෝ කියෝෂිත්සුනේ. නිචිජි තියෙන්නේ මයිෂූ දොයෝබි ජූජි කරාජූ ඉචිජි හන් මදේ. බෂෝ තොකිවා කෝමින් කන් නිකායි කියෝෂිත්සු. දෙවනි තට්ටුවේ පන්ති කාමරය. හියෝ එක මුරියෝ නොමිලේ කොපී දයිගා කකරිමස්. ක්ලාස් එක නොමිලේ වුණාට ෆොටෝකොපි වලට යන වියදම දයි එක කකරිමස් වැය වෙනවා. තොයි අවශ්‍ය තියෙනවා කොකුසයි කෝරියු සෙන්තා. ඉන්ටර්නැෂනල් එක්ස්චේන්ජ් සෙන්ටර් එක තමයි විමසීම් වල නම්බර් එක දෙන්න බංගෝ එක දාලා තියෙන්නේ. බලමු හතරවෙනි කුරසු එක ක්ලාස් එක කියෝෂිත්සු එක අයිකිදෝ තයිකෙන් කියෝෂිත්සු. ඒ කියන්නේ අයිකිදෝ ෆිසිකල් එක්ස්පීරියන්ස් ක්ලාස් එකක්. අයිකිදෝ කියන්නේ සටන් කලාවක්. අයිකිදෝ ෆිසිකල් එක්ස්පීරියන්ස් ක්ලාස් එක. අයිකිදෝ තයිකෙන් කියෝෂිත්සු. නිචිජි එක තියෙන්නේ මොකද්ද? කුගත්සු. 9 වෙනි මාසේ ජූ ගොනිචි නිජූ නිනිචි නිජූ කුනිචි. ඒ කියන්නේ නිචියෝබි. 9 වෙනි මාසේ 15 වෙනිදා 22 වෙනිදා 29 වෙනිදා කියන ඉරිදවල් වල තමයි තියෙන්නේ. පළවෙනි ක්ලාස් එක ජූජි කරා ජූ ඉචිජි මදේ. දෙවෙනි ක්ලාස් එක ජූ ඉචිජි ජූ ගොෆුන් කරා ජූ නිජි ජූ ගොෆුන් මදේ තමයි තියෙන්නේ. ඊට පස්සේ කියනවා චූටි නෝට් එකක් ඉක්කයි කංකෙත්සුනෝ කුරසු දෙස්. ඒ කියන්නේ පළවෙනි පාර අර සම්පූර්ණයෙන් සිදු කරන ක්ලාස් එකක් නේ. දොනෝ කුරසුනි කිතෙමු කමයි මසෙන්. මොන ක්ලාස් එකට ආවත් කමක් නැහැ. බෂෝ තොකිවා කෝමින්කන් ඉක්කයි තයි ඉකුෂිත්සු. ඒ කියන්නේ තොකිවා කෝමින්කන් එකේ පළවෙනි මහලේ තියෙන ක්‍රීඩාගාරයේ තයිකු කන් එකේ. ෆුකුසෝ අන්න දෙවෙනිද ෆුකුසෝ ඇඳුම්. සුපෝත්සු වේයනදෝ උගොකි අසුයි ෆුකුසෝ. ඒ කියන්නේ සුපෝත්සු වේයනදෝ උගොකි අසුයි ෆුකුසෝ. ඒ කියන්නේ ස්පෝර්ට් වෙයර්ස් ඒ කියන්නේ ක්‍රීඩා ඇඳුම් වැනි ආදී උගොකි අසුයි. ඒ කියන්නේ චලනයේට පහසු ඇඳුම් කියලා කියනවා. දෝගුවා හිත්සුයෝ අරිමසෙන් උපකරණ අවශ්‍ය නැහැ කියලා කියනවා. හියෝ එක මුරියෝනේ. තොයි අවශ්‍ය එකත් පල්ලෙහින් දෙන්න බංගෝ එක දාලා තින. ඕගොල්ලෝ 1 2 3 4 කියන කොටස් වල තියෙන කියෝෂිත්සු එක පන්තිය මොකද්ද කියන එක ඒ ළඟින් මෙමෝෂිමස් කරන්න ලියන්න. බලමු දෙවෙනියට මොකද්ද කරන්න තියෙන්නේ? සුගින කොතෝවා දොකෝනි කයිතේ අරිමස්කා ශිරුෂිවෝ කකෙමෂෝ. පල්ලෙහා තියෙන දේවල් කොහෙද ලියලා තියෙන්නේ? ශිරුෂි එකක් දාන්න, මාක් එකක් දාන්න කියනවා. යෝබි ජිකන් එක එකට ගත්තාම තමයි නිචිජි කියලා අපි එතන උඩ එකේ වාක්‍ය මේ ක්ලාස් රූම් වල තියෙන
දැන්වීම් වල කියවෙන්නේ නිචිජි දිනේ සහ වේලාව. එතකොට B බෂෝ ස්ථානය C හියෝ ගාස්තුව. ඒක අදාළ තැන්වල බලලා ශිරුෂි එකක් ඕගොල්ලන් දාන්න. බලමු තයිසෙත්සුනා කොතොබා. ඒ කියන්නේ වැදගත් වචන මොනවාද කොටුව ඇතුලේ තියෙන. මයිත්සුකි කියන්නේ හැම මාසෙම. දයිසන් third කියන්නේ අපි දයිනි second. දයි දානවා අපි සංඛ්‍යාවට කලින් තුන්වැනි දෙවැනි පළවැනි වගේ අදහසක් ගන්න ඕනම සංඛ්‍යාවට කලින් දයි කියන එක දානවා. හියෝ ගාස්තුව තොයි අවසේ විමසීම් කෝමින්කන් ප්‍රජාශාලාව කමියුනිටි සෙන්ටර් ෂොදෝ කියන්නේ අකුරු කලාවනේ. නිචිජි දිනේ සහ වේලාව තෙකි සුත්තෝදයි ටෙක්ස්ට්බුක් ෆී එක ගාස්තුව. ගයිකොකු ජින්මුකේ ඒ කියන්නේ විදේශ ජාතිකයන් වෙනුවෙන් කියන එක. තයිකෙන් කියෝෂිට්සු ඒ කියන්නේ ට්‍රයල් කියන එක. ඒ කියන්නේ ට්‍රයල් ලෙසන්ස් ට්‍රයල් පන්ති කාමරය කියන්නේ මේ පුහුණු වීම කරන ලෙසන්ස් කියන එක. අයිකිදෝ කියන්නේ සටන් කලාවක් නේ. අපි බලමු ඊට පස්සේ දෙවනි මාතෘකාවට ගිහිල්ලා ඒ පාඩමේම අයිකිදෝවෝ යත්තේ මිතයින් දෙස්ගා අයිකිදෝවෝ යත්තේ මිතයින් දෙස්ගා කරලා බලන්න ඕන. අයිකිදෝ කරලා බලන්න ඕන. කරලා බලන්න ආසයි කැමති කියන එක. ඒකේ බලමු ඊළඟ එක. යකුෂොනෝ මදොගුචි නදෝදේ යකුෂොනෝ මදොගුචි නදෝදේ කියෝමිනෝ අරු කෝසනි සුයිතේ ශිත්සුමොන් ශිතේ සොනෝ කොතයෝ රිකයිසුරු කොතෝගා දෙකිරුනේ. ඒ කියන්නේ මොකද්ද? යකුෂෝ කියන්නේ නගර කාර්යාලය එහෙම නැත්නම් ගවර්න්මන්ට් ඔෆිස් එක. මදොගුචි නදෝදේ අර විමසීම් කවුළුවනේ. කියෝමිනෝ අරු කෝසනි සුයිතේ කියෝමි කියන්නේ අදහසක් තියෙන කැමැත්තක් තියෙන ලෙසන්ස් පන්ති පිළිබඳව ශිත්සුමොන් ශිතේ ප්‍රශ්න අහලා සොනෝ කොතයෝ රිකයිසුරු කොතෝගා දෙකිරු ඒවට දෙන පිළිතුරු තේරුම් ගන්න පුළුවන්. කයිවා ඕ කිකිමෂෝ කියෝෂිට්සුනෝ අන්නයිවෝ මිතා යොනින්නෝ හිතෝගා කියෝමිනෝ අරු කියෝෂිට්සුනි සුයිතේ තන්තෝනෝ හිතෝනි ශිත්සුමොන් ශිතේ ඉමස්. ඒ කිව්වේ මොකද්ද? කියෝෂිට්සුනෝ අන්නයිවෝ මිතා කියෝෂිට්සු ක්ලාස්රූම් ගයිඩ් බලලා යොනින්නෝ හිතෝ පුද්ගලයන් 4 දෙනෙක් කියෝමිනෝ අරු කියෝෂිට්සුනි සුයිතේ කැමැත්තක් තියෙන පන්ති පිළිබඳව තන්තෝනෝ හිතෝ ඉන්චාර්ජ් එතන ඉන්න පුද්ගලයාගෙන් ප්‍රශ්න අහනවා ශිත්සුමොන් ශිතේ ඉමස්නේ. 1 නනිනි සුයිතේ හනශිතේ මස්කා මොනවා ගැනද කතා කරන්න කියලා අර පල්ලෙහා වගුවේ දෙන කොටුවල හරි කතා කරන දේ සම්බන්ධව ඒ කයිවැකේදී කතා කරන දේ සම්බන්ධව හරියක් දාන්න තියෙන. කවද්ද කීයද ෆුකුසහ දෝගු ගැන ඔය දේවල් සම්බන්ධව ඒ කයිවැකේදී කියවෙනවා නම් ඒ කියවෙන දේවල් සම්බන්ධව ඒ කොටුව ඇතුලේ හරියක් දාන්න තියෙන්නේ. පළවෙනි ක්ලාස් එක නිහොංගෝ 2 අයිකිදෝ 3 රියෝරි 4 ෂෝදෝ. නනිනි සුයිතේ කියලා කියන්නේ මොනවා පිළිබඳවද? පළවෙනි කොටුවේ තියෙන ඉත්සු කවද්ද දිනයක් කියවෙනවද වෙලාවක් කියවෙනවද? ඉකුරා ගාස්තුව කියවෙනවද කයිවැයක ඇතුලේ? ෆුකු දෝගු ඇඳුම් සහ දෝගු පිළිබඳ උපකරණ සම්බන්ධව කයිවැයකේ කතා වෙනවද? කතා වෙනවා නම් ඒ කොටුවෙන් හරියක් දාන්න. හරි. 2 මොයිචිදෝ කිකිමෂෝ තව පාරක් අහමු. ඉචිදේ චෙක්කුෂිත කොතෝනි සුයිතේ වකත්තා කොතෝවෝ මෙමෝෂිමෂෝ. ඒ කියන්නේ මොයිචිදෝ කිකිමෂෝ තව පාරක් අහලා පළවෙනි එකේ චෙක්කුෂිත කොතෝනි සුයිතේ. ඒ කියන්නේ පළවෙනි එකේ ඕගොල්ලන් අර චෙක් කරන දේ සම්බන්ධව වකත්තා කොතෝවෝ මෙමෝෂිමෂෝ තේරුණ දේවල් මෙමෝෂිමස් කරන්න. දෝ ඉත්තේරු මොනවද කියන්නේ කියලා මෙමෝෂිමස් කරන්න තියෙන්නේ. හරි. කොතබවෝ කකුනින් සිතේ මොයිචිදෝ කිකිමෂෝ කකුනින් කියන කොතබ ටික බලමු. සංකසුරු සහභාගී වෙනවා. කුරසු ක්ලාස් එක හිත්සුයෝනා අවශ්‍ය
සයිෂෝ කියන්නේ මුලින් පළමුව කියන එක. සයිගෝ කියන්නේ අවසානට කියන එක. අතෝවා කියන්නේ ඊට පසුව කියන එක. මදා ඉතෙයිමස්කා ඒ කියන්නේ still availableද තාම තියෙනවද වේකන්සි වගේ අපි අහද්දි මදා අයිතෙමස්කා එහෙම. හරයිමස් කියන්නේ ගෙවනවා. ෂෝෂෝ මොචි කුදසයි සුකොෂි මත්තේ කුදසයි මේ චොත්තෝ මත්තේ කුදසයි නේ. ඔය ඔක්කොම කියන්නේ මොකද පොඩ්ඩක් රැඳිලා ඉන්න කියලා කියන්නේ. මෝ ඉප්පයි දෙස් ඊට හැපෙතන මෝ ඉප්පයි දෙස් දැනටමත් පිරීලා කියන එක. කියෝමිගාරු කැමැත්තක් තියෙනවා. ඒ ගැන කැමැත්තක් අදහසක් තියෙනවා. සොරෙතොමෝ හෝ කියන එක. එහෙම නැත්තම් හෙවත්. කෝස් එක. සෙම්බු සියල්ලම. යෝයිසුරු සූදානම් කරනවා ලෑස්ති කරනවා ඔෆර් කරනවා ඒ වගේ අදහසක් එන්නේ. බුම්පෝ නෝතෝ එකට අදාළව තියෙන ඇක්ටිවිටි එක කරන්න වෙන්නේ බුම්පෝ නෝතෝ එක සාකච්ඡා කරන වීඩියෝ එක බැලුවට පස්සේ මේ නෝට් එක කරන්න. බලමු ඊළඟ එකට යන් තුන්වෙනි එක. නිහොංගොනෝ කුරසුවා දෝ දෙස්කා නිහොංගොනෝ කුරසුවා දෝ දෙස්කා ජපන් භාෂා පන්තිය කොහොමද? චීකිනෝ නිහොංගෝ කියෝ ශිට්සුනි සුයිතේ යූජින්නි ශිට්සුමොන් ශිතාරි ශිට්සුමොන්නි කොතායතරි සුරු කොතෝගා දෙකිරු. ඒ කියන්නේ මොකද්ද? චීකිනෝ ලෝකල් නිහොංගෝ කියෝ ශිට්සුනි සුයිතේ ජපන් භාෂා පන්තිය පිළිබඳව යූජින්නි යහළුවාගෙන් ශිට්සුමොන් ශිතාරි ප්‍රශ්න ඇසීමත් ශිට්සුමොන්නි කොතායතරි ප්‍රශ්නවලට පිළිතුරු දීමත් කරන්න පුළුවන්. කයිවා ඕ කිකිමෂෝ සුනිරු සන්තෝ යූරියා සන් වා කයිෂන දෝරියෝ දෙසේ කියන්නේ සුනිරු සනුයි යූරියා සනුයි එකම කයිෂයකේ කෝවර්කර්ස්ලා. දෝරියෝ කියන්නේ එකට වැඩ කරන අය කෝවර්කර් කියන එක. සුනිරු සන්ගා යූරියා සන්නි නිහොංගෝ කියෝ ශිට්සුනි සුයිතේ ශිට්සුමොන් ශිතෙයිමස්. ඒ කියන්නේ සුනිරුසන් යූරියාසන්ගෙන් ජපන් භාෂා පන්තිය පිළිබඳව ප්‍රශ්න අහමින් ඉන්නවා. කරන්න තියෙන්නේ මොකද්ද බලමු. 1. හජිමෙනි සුකුරිපුතෝවෝ මිනයිදේ කයිවාෝ කිකිමෂෝ. මුලින්ම ස්ක්‍රිප්ට් එක නොබලා කයිවා එකක් අහන්න. යූරියාසන්ගා ඉත්තේයිරු නිහොන්ගෝ කියෝ ශිට්සුනි සුයිතේ මෙමෝ ශිමෂෝ. යූරියාසන් ඉත්තේයිරු කියන නිහොන් කියෝෂිට්සුනි සුයිතේ ජපන් භාෂා පන්තිය පිළිබඳව මෙමෝ කරන්න. මොනවා සම්බන්ධවද කියන්නේ කියලා කියන දේවල් මේ පල්ලෙහා එකේ මෙමෝ ශිමස් කරන්න තියෙන්නේ. කයිසූ කියන්නේ වාර ගණන. ඒ කියන්නේ පවත්වන වාර ගණන. ශූනි ඒ කියන්නේ සතියකට කී පාරක්ද කියන එක සටහන් කරන්න. නිචිජි දිනේ සහ වේලාව. හියෝ ගාස්තුව. සෙන්සෙයි ගුරුවරයා සම්බන්ධව කියන දේ. බලමු මෙතන තියෙන ඒකට අදාළව ස්ක්‍රිප්ට් එකේ ලිස්නින් එකේ මේ ස්ක්‍රිප්ට් එක අහන්න නැතුව ඊට පස්සේ ලිස්නින් එක අහලා ආන්සර්ස් දාලා පස්සේ ස්ක්‍රිප්ට් එක බලන්න. හරි බලමු පල්ලෙහෙන් තියෙන කොතබ මොනවද කියලා කොටුව ඇතුලේ මොත්තෝ තවත් කියන එක. තව කියන එක. ෂූ සතිය. කයි වාර ගණන. තදා ඒ කියන්නේ තදා කියන්නේ free of charge නොමිලේ කියන එක. චිරාෂි ෆ්ලයි එක එහෙම නැත්නම් හෑන්ඩ් බිල් අත්පත්‍රිකා කුඩා පත්‍රිකා කියන අදහස. ඊළඟ බුම්පෝ නෝට් එකත් නෝට් එකත් අදාළව කරන වීඩියෝ එක බලලා මේ නෝට් එක ඔයාලා කම්ප්ලීට් කරන්න. ඊට පස්සේ මෙතන තියෙන එක නිහොංගොනෝ කියෝෂිට්සුනි සුයිතේ හනෂි මෂෝ. මේක ඔයාලා කරන්න තියෙන්නේ ෂැඩෝයින්ග් කරන්න තියෙන්නේ. මේ කහපාට තීරුවෙන් දෙන එකේදී අහන ප්‍රශ්නනේ තැඹිලි පාටකින් තියෙන දෙන්න පුළුවන් විදිහේ ආන්සර්ස්. මේ පැත්තේ රෝස පාට කොටුවේ තියෙන මොකද්ද? ඕගොල්ලන්ට තව අර තැඹිලි පාට කොටුවේ තියෙන ආන්සර් එකට අමතරව ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවම ආන්සර්ස් දෙන්න පුළුවන් වචන තියෙනවා. ඕගොල්ලෝ මේක ෂැඩෝයින්ග් කරන්න. ඒ කියන්නේ ෂැඩෝ කරන්න. මේක බලලා අර ආන්සර්ස් දාලා උත්තර ටික හදන්න. හරි? ඒකත් ඇක්ටිවිටි එකක් විදිහට ඕගොල්ලෝ කරන්න. අනිවාර්යයෙන්ම කරන්න පුතේ. හරි? ඊළඟට කෝකෝනෝ තොකි සුකොෂි බෙන්කියෝ ශිමෂ්තා. කෝකෝනෝ තොකි සුකොෂි බෙන්කියෝ ශිමෂ්තා. ඒ කියන්නේ හයි ස්කූල් එක කාලෙදී පොඩ්ඩක් ඉගෙන ගත්තනේ සුකොෂි බෙන්කියෝ ශිමෂ්තා.
ඊට පස්සේ බලන්න නිහොංගෝ කියෝෂිට්සුනි සන්කසුරු මයේනි ජපන් භාෂා පන්තියට සහභාගී වෙන්න කලින් ගකුෂූ රෙකි යා ගකුෂූ කිබෝ ඒ කියන්නේ ගකුෂූ රෙකි කියන්නේ අර ඉගෙනීම ගැන තියෙන අත්දැකීම එහෙම නැත්නම් ඔයාලා ඉගෙනීම සම්බන්ධ හිස්ටරි එක සහ ගකුෂූ කිබෝ ඉගෙනීමේ අරමුණ නදෝනි සුයිතේ ආදිය පිළිබඳව කන්තන්නා ඉන්තා බියුනි කොතයිරු කොතෝගා දෙකිරු. ඒ කියන්නේ සරලව මෙන්සෙත්සු එකකට වගේ ආන්සර් එක දෙන්න පුළුවන්. කයිවා ඕ කිකිමෂෝ කයිව එක අහමු. පුයිසන්වා නිහොංගෝ කියෝෂිට්සුන මෝෂිකොමිනි කිතෙයිමස්. ඒ කියන්නේ පුයිසන් ජපන් භාෂා පන්තියකට අයදුම් කරන්න ඇවිල්ලා ඉන්නවා. නිහොංගෝ කියෝෂිට්සුනෝ ජිමුනෝ ඉවමොතෝ සන්තෝ හනශිතෙයිමස්. ඒ කියන්නේ නිහොංගෝ කියෝෂිට්සු එකේ ජිමුනෝ ඒ කියන්නේ ඔෆිස් එකේ වැඩ කරන කෙනත් එක්ක ඉවමොතෝ සන් එක්ක කතා කරනවා. හජිමෙනි සුකුරිපුතෝවෝ මිනයිද කයිවෝ කිකිමෂෝ මුලින්ම ස්ක්‍රිප්ට් එක බලන්න නැතුව කයිව එක අහමු. ඉවමොතෝ සන්වා ඒ ඊවෝ දොන්න ජුම්බන්දේ ශිත්සුමුන් ශිමෂ්ටකා. ඒ කියන්නේ ඉවමොතෝ සන් ඒ ඊ වෙනකන් තියෙන ඒ වගේ මොන පිළිවෙලටද ප්‍රශ්න අහන්නේ කියලා අහන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට දෙන කයිව එක අහලා මේ ABCD E කියන එකේ තියෙන ඒ වගේ මොන පිළිවෙලටද ප්‍රශ්නය අහන්නේ කියලා පල්ලෙහා තියෙන කොටු පහේ දාන්න තියෙන්නේ. ඒ තියෙන්නේ නමයේ එහෙම නමයේ සහ කුණි නම සහ රට දෙක නිහොංගෝ සුකව් බෂෝ නිහොංගෝ සුකව් බෂෝ ජපන් භාෂාව භාවිතා කරන ස්ථානය අයිතේ ඒ කියන්නේ ජපන් භාෂාව කතා කරන පුද්ගලයන්නේ. ඊළඟට C නිහොංගෝ ගකුෂූනෝ කිබෝ ජපන් භාෂාව ඉගෙනීමේ අරමුණ. නිහොංගෝ ගකුෂූනෝ කෙයිකෙන් ජපන් භාෂාව ඉගෙනීම සම්බන්ධව දෙන අත්දැකීම්. බොගෝ මව් භාෂාව. දෙකිරු කොතොබා ඒ කියන්නේ පුළුවන් භාෂාවන් කියලා කියන්නේ. ඒක කරන්න හොඳට කොතබවල තේරුම් බලන්න සහ හොඳට ලිස්නින් එක තේරුම් අරන් ආන්සර්ස් ටික දෙන්න. දෙවෙනියෙන් කියන සුකුරිපුතෝවෝ මිනගර කිකිමෂෝ ලිස්නින් එක අහන ගමන් ස්ක්‍රිප්ට් එක බලන ගමන් ලිස්නින් එක අහමු. පුයිසන්වා ඉචිනෝ ඉච්චිකරා ගෝනි සුයිතේ දෝ කොතයේ මෂ්තකා. පළවෙනි එකේ 1 සිට 5 දක්වා කොහොමද පිළිතුරු දුන්නේ? සුකුරිපුතෝ නොකොතයනෝ බුබුන්නි හිකිමෂෝ. ඒ කියන්නේ ආන්සර්ස් දුන්නේ යටින් මේ ස්ක්‍රිප්ට් එකේ වගේ ආන්සර්ස් යටින් අර අන්ඩර්ලයින් කරන්න කියලා දෙන. ඒ කියන්නේ 1 ඉඳන් 5 වෙනකන් තිබ්බ කොටස් වලට අදාළව තියෙන ස්ක්‍රිප්ට් එකේ තියෙන ආන්සර් එක යටින් අන්ඩර්ලයින් කරන්න කියලා තියෙනවා. අර දැන් ඕනම නම සහ රට කියන එක අදාළව මේකේ තියෙන ආන්සර් එක යටින් ඉරක් අඳින්න අන්ඩර්ලයින් කරන්න තියෙන්නේ. බලමු ජුන්බින කොතබ ටික කොටු ඇතුලේ. ඉමි කියන්නේ තේරුම. සුකයිමස් කියන්නේ භාවිතා කරනවා. මයේනි කියන්නේ පෙර. දොන්න කොතෝ මොන වගේ දෙයක්ද කියන එක. ඊට පස්සේ මේ ඇක්ටිවිටි එකත් බුම්පෝ නෝතෝ එක සාකච්ඡා කරන වීඩියෝ එක බලලා ඔයාලා කරන්න. ඊට පස්සේ මේකත් මෙන්න මේ කොටසත් අර කලින් අපි කරා වගේ ප්‍රශ්නේ තියෙනවා උත්තරේ තියෙන. ඒකට ඕගොල්ලන්ගේ උත්තර සහ මේ ප්‍රශ්න දාලා ෂැඩෝයින්ග් කරන්න. හරි. පාඩම මෙතනින් ඉවරයි. ඊට පස්සේ අපි බලමු කන්ජි මොනවාද මේ පාඩමට අදාළව තියෙන්නේ. ගොසෙන් කන්ජිය. ගොසෙන් කියන්නේ පෙරවරු. ගොගෝ පස්වරු කන්ජිය. කියෝකෂෝ කියෝකෂෝ කියන්නේ පෙළපොත ටෙක්ස්ට්බුක් කන්ජිය. කියෝෂිත්සු පන්ති කාමරය. සෙන්සෙයි ගුරුවරයා. සෙම්බු සියල්ලම. කයි වාර ගණන. සංකසුරු සහභාගී වෙනවා. යෝයිසුරු සූදානම් වෙනවා. හරි. බලන්න තියෙන වාක්‍ය කන්ජි ආශ්‍රයෙන් සෙම්බුදේ ගොකයිනෝ කෝසුදෙස්. ඊළඟට දෝගුවා කොචිරදේ
යෝයිෂිමස් ගොසෙන්නෝ කුරසුතෝ ගොගෝනෝ කුරසුගා අරිමස් ඊළඟට කියෝ කෂෝවා ඉකුරා දෙස්කා සෙන්සෙයිනි කීතෙ මිතෙ කුදසයි රියෝරි කියෝෂිත්සුනි සංකෂිතයින් දෙස්ගා හරි ඒ වගේ කංජිය බලලා හිරගනා වචන බලන්න නැතුව කියවන්න ප්‍රැක්ටිස් කරන්න. හරි. එහෙනම් මෙතනින් පාඩම සාකච්ඡා කිරීම අවසන් වෙනවා. ඊට පස්සේ 10 වෙනි පාඩමේ බුම්පෝ නෝට් එක සාකච්ඡා කරන වීඩියෝ එක මම වෙනම වීඩියෝ එකකින් ඔයාලට පැහැදිලි කරනවා. එහෙනම් පාඩම හොඳින් අවබෝධ කරගන්න. පාඩමේ තියෙන කංජි බලන්න අර වගේ පොඩි පොඩි නෝට් වල තියෙන කංජි හොඳට අවබෝධ කරගන්න. පාඩම තියෙන ලිස්නින් ටික ඔක්කොම ඔයගොල්ලන් හොඳට අහලා අවබෝධ කරන් ඇක්ටිවිටීස් ටික කරන්න. පාඩම මෙතනින් ඉවරයි. බුම්පෝ නෝට් එක සාකච්ඡා කරන වීඩියෝ එකෙන් පස්සේ ඔයගොල්ලන් මේකේ තියෙන බුම්පෝ නෝට් එකෙන් කරන්න තියෙන ඇක්ටිවිටීස් ටිකත් කරන්න. එහෙනම් මිතේ කුරෙතේ අරිගතෝ